ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ අද මහ සිකුරාදා දින අපි ස්වාමින් වහන්සේගේ ශ්‍රී මරණය සමරනවා. යුග ගණනාවක් පුරාවට පියාණන් වහන්සේගේ හදවතේ තිබිච්ච මහා සිහිනේ යථාර්ථයක් බවට පත් වෙන්නේ මෙන්න මේ වගේ දවසක. මෙන්න මේ වගේ උතුම් දවසක වරප්‍රසාදය හා දේව ආශිර්වාදයේ දවසක නැවත වතාවක් ජීවමාන ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරනවා උන්වහන්සේගේ ගැලවීම දායක වචනය තුල අපේ ජීවිත වෙනස් කරගන්නට ගොඩනගා ගන්නට ශක්තිමත් කරගන්නට. උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරාගෙන් පස්සේ පළමුවන දවසේම තමන්ගේ ගමට ඇවිල්ලා ගමේ සිනගෝගයේදී නාසරෙත් සිනගෝගයේදී උන්වහන්සේගේ දූත කාර්යයේ පරමාර්ථය උන්වහන්සේ ප්‍රකාශ කරනවා. උන්වහන්සේ මේ ගමේ ජනතාවට කතා කරලා කියනවා ඇයි උන්වහන්සේ මේ ලෝකෙට ආවේ කියන කාරණය. උන්වහන්සේ මෙන්න මේ වගේ දෙයක් කියනවා. සමිදානන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය. උන්වහන්සේන්නේ තනියෙන් නෙමෙයි ශුද්ධාත්මයන්න් වහන්සේත් එක්ක. ඇයි එහෙම එන්නේ? අන්ධයන්ට පෙනීම දෙන්න, බීරන්ට ඇසීම දෙන්න, කොරුන්ව ඇවිද්දවන්න, ලාදුරු රෝගීන්ව පවිත්‍ර කරන්න, මලවුන්ව නැගිටවන්න, සිරකරුවන් මුදන්නට, ස්වාමින් වහන්සේගේ ප්‍රසාදලත් වසර ප්‍රකාශ කරන්නට. උන්වහන්සේ තුවාල වූවන් සුව කරන්නට ගන්න උත්සාහයේදී උන්වහන්සේ තුවාල වෙනවා. සිරකරුවන් මුදන්නට උන්වහන්සේ ගන්නා උත්සාහයේදී උන්වහන්සේ හිරගත වෙනවා. දිලිඳුන්හට සුභාෂ්ණ දේශනා කරලා ස්වාමින් වහන්සේගේ ප්‍රසාදලත් වසර කියන්නට ගන්න උත්සාහයේදී උන්වහන්සේ මරුන් කනවා. අපි දකිනවා ස්වාමින් වහන්සේව කුරුසගත කරාගෙන් පස්සේ විජාතික ආණ්ඩුකාරයෙක් වන පොන්චස් පිලාත් උන්වහන්සේගේ හිසට ඉහළින් උන්වහන්සේට විරුද්ධව චෝදනා පත්‍රය ඉදිරිපත් කරනවා. මේ චෝදනා පත්‍රය ලතින් ග්‍රීක හීබ්‍රු භාෂාවන්ගෙන් ලියවුණායි කියලා කියනවා. මේ ලතින් ග්‍රීක හීබ්‍රු භාෂාව කතා කරනවා කියන එකේ තේරුම තමයි මේ තමයි ඒ කාලේ දන්න ලෝකය. ඒ කාලේ දන්න ලෝකයේ පරාසය. එනිසාම කුරුසගත ස්වාමින් වහන්සේගේ පාමුල මුළු ලෝකෙම එක්රැස් වෙනවා. මේක පිලාත් වැරද්දකින් ලියපු දෙයක් නෙමෙයි, නොදැනුවත්ව ලියපු කාරණයක් වුණත් ඒ ගැන දෙවියන් වහන්සේගේ කැමැත්තක් තියෙනවා. ස්වාමින් වහන්සේ ජීවත් වෙච්ච කාලේ ලතින් භාෂාව කතා කරන්නේ ඉතාලියේ. එහි අගනුවර රෝමය. රෝමය තමයි ලෝක නීතියේ තොටිල්ල විදියට හඳුන්වන්නේ. කුරුසගත ස්වාමින් වහන්සේ කුරුසගතේ ඉඳන් ලෝකයට කියනවා මීට පස්සේ ලෝකේ කිසිම නීතියක් තියෙන්නට බෑ. තීරණය කරන්නට, තීන්දුව කරන්නට තියෙනවා නම් තියෙන්නට පුළුවන් අවසාන රාත්‍රී භෝජනයේදී ස්වාමින් වහන්සේ ගන්නපු ප්‍රේමේ නව ආඥා විතරයි. තමාගේ මිතුරා වෙනුවෙන් දිවි පිදීමට තරම් උතුම් ප්‍රේමයක් නැත. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. කාට හරි විනිශ්චය කරන්නට ඕන නම්, කාට හරි තෝරා ගැනීම කරන්නට ඕන නම්, කාට හරි තීරණ ගන්නට ඕන නම් මේ හැර වෙන ක්‍රමවේදයක් නැහැයි කියලා කුරුසගත රජුරෝ කුරුසේ ඉඳන් ලෝකෙට කියනවා. දෙවනුව මේ චෝදනා පත්‍රයේ ලියුණායි කියලා කියනවා ග්‍රීක භාෂාවෙන්. ස්වාමින් වහන්සේ ජීවත් වෙච්ච කාලේ ග්‍රීක භාෂාව කතා කරන්නේ ග්‍රීසියේ. එහි අගනුවර ඇතැන්ස් නුවර. ඇතැන්ස් නුවර ලෝකයේ තියෙන දර්ශනයට, ඥානයට, දැනුමට ප්‍රසිද්ධයි. කුරුසගත ස්වාමින් වහන්සේ, කුරුසගත ගුරුවරයා කුරුසේ ඉඳලා කියනවා මීට පස්සේ ලෝකයේ ඥානයක්, ප්‍රඥාවක්, දර්ශනයක් තියෙන්නට බෑ. තියෙනවා නම් තියෙන්නට පුළුවන් අවසන් රාත්‍රී භෝජනයේදී උන්වහන්සේගේ ප්‍රේමයේ ආඥාව විතරයි. මා ඔබට ප්‍රේම කළාක් මෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. තමාගේ මිතුරා වෙනුවෙන් මිය යාමට වඩා උතුම් ප්‍රේමයක් නැත. තුන්වෙනුව සුවිශේෂක ජෝන්තුමා කියනවා මේ වචනේ ලියුණායි කියලා හේබ්‍රෝ භාෂාවේ. මේ කාලේ හේබ්‍රෝ භාෂාව කතා කරන්නේ පලස්තීනය. එහි අගනුවර ජෙරුසලම. යාඥාවට හා යාගයට ප්‍රසිද්ධ තැන. කුරුසගත උත්තම පූජකයන්න් වහන්සේ කුරුසින්දන් කියනවා මීට පස්සේ ලෝකේ යාග හෝම තියෙන්නට බෑ, යාඥා තියෙන්නට බෑ. හැම යාඥාවක්ම, හැම යාගයක්ම උන්වහන්සේ තුළ සම්පූර්ණයි. කරන්නට පුළුවන් එකම යාඥාව, පුදන්නට පුළුවන් එකම යාගය ස්වාමින් වහන්සේ අවසාන රාත්‍රී භෝජනයේදී උගන්වපු ප්‍රේමේ ආඥාව පමණයි කියන කාරණය. ස්වාමින් වහන්සේ ඇයි කුරුසේක මැරුණේ? ඇයි මේකේ තේරුම කියන කාරණය ඊටාම් පැහැදිලිව සුවිශේෂ කතෝරුව අපිට පෙන්නනවා. උන්වහන්සේගේ
කුරුසේ අවසාන වචනය පියාණනි ඔබ වහන්සේගේ හස්තවලට මාගේ ආත්මය බාර කරමි. මේ පියාණන් වහන්සේට තමන් වහන්සේව සම්පූර්ණයෙන්ම පූජා කරන ආකාරය, මේ යාගය උපරිමෙන් සිදුවන ආකාරය, මේ මරණ මංචකේ අවසාන හුස්ම හෙලද්දී පුත්‍රයාණන් වහන්සේ පියාණන් වහන්සේගේ දෑත්වලට බාර කරන මේ ආත්මය තමයි පෙන්තකොස්ත දවසේදී ශ්‍රාවකයන් වෙත වැඩම කරන්නේ. ඊටාම පැහැදිලිව අපි දකිනවා උන්වහන්සේගේ අවසාන හුස්ම වාතලයට මිශ්‍ර වෙද්දී ආත්මේ පියාණන් වහන්සේ බාර ගනිද්දී මෙන්න සභාව ශුද්ධවන්ත කිරීමේ ශුද්ධාත්ම කාර්යය ආරම්භ වෙනවා. මේ තමයි උන්වහන්සේගේ උත්ථානයේ පළවෙනි ප්‍රතිඵලය. මේ මොහොතේදී ස්වාමින් වහන්සේ දේව පුත්‍රයා බව, ධර්මිෂ්ඨ කෙනෙක් බව පළමුවෙන්ම ප්‍රකාශ කරන විජාතිකයෙක්. ස්වාමින් වහන්සේව නොදන්නා පුද්ගලයෙකුට පවා උන්වහන්සේගේ අනාවරණය සිද්ධ වෙනවා. මේ මොහොතේ දේව මාලිගාවේ තිරේ දෙකට ඉරිලා ගියා කියලා කියනවා. ඒක භෞතිකව සිද්ධ වෙන දෙයක් පමණක් නෙමෙයි. ඒක මහා අධ්‍යාත්මික කාරණයක්. මින් පස්සේ දෙවියන් වහන්සේ හා මිනිසා අතරේ දුරස්වභාවයේ සදාටම අවසන් වෙනවා. ජේසුස් වහන්සේ තුළ ඕන කෙනෙක්ට ස්වාමින් වහන්සේට සමීප වෙන්නට, කිට්ටු වෙන්නට මාර්ගයක් විවර වුණාය කියලා උන්වහන්සේගේ මරණය කියනවා. ශුද්ධාත්මයන්න් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී රුධිරයේ බලයෙන් ලෝකයේ තුල ශුද්ධවත් කාර්යය කරද්දී ඒ ශුද්ධාත්මයන්න් වහන්සේව අයිති කර ගැනීම තමයි අපේ යුතුයකම. දේව වචනය අපිට කියා දෙනවා කොහොමද මේ ශුද්ධාත්මයන්න් වහන්සේව අයිති කරගන්නේ, ලබා ගන්න කියන කාරණය. පළමුවන ක්‍රමවේදය තමයි ස්වාමින් වහන්සේට කීකරු වීම. අවසාන රාත්‍රී භෝජනයේදී උන්වහන්සේ උන්ට කියනවා ප්‍රේමයේ තහවුරු කරන්න නම් කීකරු වෙන්න. ඔබ මට ප්‍රේම කරන්නා වුණා මාගේ ආඥා පිළිපදින්න. අන්න ශුද්ධාත්මයන්න් වහන්සේව ලබා ගන්න පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමයේ ශුද්ධ පේදුරුතුමා අපිට පෙන්තකොස්ත දේශනාව තුළ කියනවා මේ ආපු මහා ජනකායට ප්‍රසිද්ධියේ ඍජුවම පේදුරුතුමා කියනවා ඔබේ නායකයෝයි ඔබයි ස්වාමින් වහන්සේගේ මරණය ගැන වග කියන්නට ඕන. මේ වෙලාවේ ජනතාව අහනවා එහෙමනම් අපි මොකද්ද කරන්නේ? පේදුරුතුමා කියනවා ඔබ දැන් මනස්ථාපනය වෙලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බහුතිස්මය ලබන්න. එතකොට ඔබටයි ඔබේ ගෙවල් වල ඉන්න හැමෝටමයි ශුද්ධාත්මය ලැබේවි කියලා. දෙවෙනි ක්‍රමවේදය තමයි මනස්ථාපනය වීම. තුන්වෙනි ශුද්ධාත්මයන්න් වහන්සේව ලබා ගැනීමේ ක්‍රමය තමයි උන්වහන්සේව විශ්වාස කිරීම. වෙන කිසිදු බාහිර කාරණයක් නිසා නෙමෙයි. කොර්නේලියස් කියන ශතාධිපතියාගේ නිවසේ ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදය කියන අධ්‍යක්ෂකම කියනවා උන්වහන්සේව විශ්වාස කිරීම තුළ විතරයි ඒ කාරණේ කරන්නට පුළුවන්. ශුද්ධාත්මයන්න් වහන්සේව ලබා ගන්නට නම් අපි උන්වහන්සේට කීකරු වෙලා ප්‍රේමය තහවුරු කරන්නට ඕන. අපි මනස්ථාපනය වෙලා මුලකින්දන් ජීවිතය ආයෙත් පටන් ගන්නට ඕනේ. අපි විශ්වාස කරලා ඊළඟ මොහොතේ වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව සියලු දේ ස්වාමින් වහන්සේගේ දෑත් වලට බාර කරන්නට සූදානම් වෙන්නට ඕන. නිකදේමුස් තුමත් එක්ක ශුද්ධ ජෝවාම්තුමාගේ සුවිශේෂයේ මුලම උන්වහන්සේ ඇති කරගන්න සංවාදයේ තුල මේ කාරණේ සාරංශය උන්වහන්සේ කියනවා. ජෝවාම්තුමාගේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තය. දෙවියන් වහන්සේ ලෝකයාට කොපමණ ප්‍රේම කළසේක්ද කිව්වොත් උන්වහන්සේගේ ජාතක පුත්‍රයාණන් වද ලෝට දෙවවදාලසේක. එසේ කළේ උන්වහන්සේ අදහා ගන්නා සියලු දෙනාට ගැලවීම ලැබෙන පිණිසය. මේ සියලු කාරණා සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේ ලෝකයට ආදරය නිසා. මේ සියලු කාරණා සිද්ධ වෙන්නේ පුත්‍රයාණන් වහන්සේ පියාණන් වහන්සේට කීකරු නිසා. මේ සියලු කාරණා සිද්ධ වෙන්නේ ඒ කාරණා තේරුම් ගන්නට ශුද්ධාත්මයන්න් වහන්සේ අපිව මෙහෙවන නිසා. ඒ නිසා මේ ශුද්ධ වූ දිනේදී වරප්‍රසාදේ හා දේව ආශිර්වාදයේ දිනේදී ස්වාමින් වහන්සේගේ කුරුසේ පාමුල අපි නිශ්ශබ්දව තනි වෙද්දී උන්වහන්සේ අපි හැමෝටම ආරාධනා කරනවා ගැලවීම ලබන්නට. ලෝකයට ගැලවීම අවශ්‍යයි. අපේ රටට ගැලවීම අවශ්‍යයි. අපේ සංඝයන්ට ගැලවීම අවශ්‍යයි. අපේ පවුල් වලට ගැලවීම අවශ්‍යයි. පෞද්ගලිකව මටම ගැලවීම අවශ්‍යයි. උන්වහන්සේගේ රුධිරයෙන් අපව දෝණය කරලා ස්වාමිනී අපේ ගැලවීම දානය කරන්නට කියලා අද දවසේදී අපි ආඥා කරමු.